පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු නැති වෙලා යන දවසක් එනවා. මේ මහ පොළොව පවා ඉරවල් 7ක් පායලා කපුරු පිටක් දෙවුනා වගේ දෙවිලා යන කාලයක් එනවා. මේ පොළොව නැති වෙන. හැබැයි මේ මහ පොළොව නැති වුණත් ඉපදෙමින් මැරෙමින් යන සත්වයාගේ සසර ගමන ඒ විදිහට නැති වෙන්නේ නැහැ. එයා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉවරයක් නැහැ. මේ ආපෝ ධාතුව නැත්තටම නැති වෙලා යන දවසක් එනවා. මුහුදේ වතුර මහ පොට ඇඟිල්ලක් තෙමා ගන්න නැති තරමට මුහුදේ වතුර නැති වෙන දවසක් එනවා. සිව් මහා සාගරේ ජලයේ සිඳුණා. සත්වයාගේ සසර ගමන නම් ඉවර වෙන්නේ නැහැ. මේ වායෝ ධාතුව, තේජෝ ධාතුව මේ සියල්ල අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. නැති වෙලා යනවා. නමුත් සත්වයාගේ සසර ගමන හිම ඉපද වෙන්නේ නැහැ. මේ ඉවර වෙන්නේ නැහැ.